නිර්මාණය වී තිබෙනවා. අපි කියන්නේ තිරසර සංවර්ධනය පිළිබඳ තියෙන හොඳම ලෝක උදාහරණය තමයි අපේ වැව. කොච්චරතරම් තිරසරද? අවුරුදු 2000කට වඩා වැඩි කාලයක් අදත් ජලය ක්‍රස් කරගනිමින් වගාම වලට ජලය සපයමින් ඒ වැව නිරුපද්‍රිතව සිටිනවා. ඊට වඩා තිරසාර සංවර්ධනයක් පිළිබඳව උදාහරණ ලෝකෙ කොහෙද තිබෙන්නේ? මීට අවුරුදු දහස් ගණනකට පෙර ආරම්භ කරන වැවක් අදත් නිරුපද්‍රිතව වතුර සපයනවා කියන්නේ ඒක තමයි අප හඳුනා ගන්නා ලෝකයේ තිබෙන ප්‍රබලතම තිරසර සංවර්ධනය පිළිබඳ තියෙන අත්දැකීම උදාහරණයි. ඒ විතරක් නෙමෙයි මේ වැව් පද්ධතිය සාමාන්‍යයෙන් ටැංක් එකක් කිව්වට මේක ටැංකියක් නෙවෙයි. මේක ඉතාමත් පරිසර පද්ධතිය තුලනාත්මක භාවය ආරක්ෂා කරගනු ලබන එල්ලංගා පද්ධති වලින් සමන්විත අදත් බොහෝ විද්‍යාත්මක සාධක විසින් එම එල්ලංගා පද්ධතියේ තිබෙන වටිනාකම් පිළිබඳ බොහෝ උදාහරණ ගෙන දෙන වාපි කර්මාන්තය. එනිසා අපි වාපි කර්මාන්තය මත ගොඩනැගුණු ඒ මත ඉදිරියට ආපු ශිෂ්ටාචාරයකට හිමිකම් කියන රාජ්‍ය. හැබැයි අපේ නායක හාමුදුරන් වහන්සේ පෙන්වා දුන් පරිදි අද මෙම කුෂිකර්මාන්තයේ තෘප්තිමත් භාවයට පත් වෙන්නේ කවුද? ගොවි ජනතාව තමන් නෙලා ගන්න අස්වැන්න විකුල්ලා තමන්ට කවර ජීවිතයක්ද උරුම වී තිබෙන කියන එක අපි දන්නවා. මොකද අපි මම අපේ කුෂිකර්ම ඇමතුමා අපේ වෙළඳ ඇමතුමා අප කවුරුත් කුෂිකර්මාන්තයේ දුණු අය